ඊට පස්සේ අපි හෙමින් මේ කකුල නිදහස් කරලා හරි අත් දෙකෙන්ම සපෝට් එක අරගෙන මේ කකුල අපි වම් පැත්තට හරව ගමු. හරි මෙතෙන්දී හොඳට මේ කියන්නේ අපි අත් දෙකෙන් සපෝට් එක අරගෙන වම් අතේ වැලමිට තියෙනවනේ ඒ වැලමිට හිමින් මේ යටිපතුලට නිදහස් කරලා ගන්න. ඊට පස්සේ දකුණු අත දකුණු දන හිසට පහලින් අරගෙන පුළුවන් නම් අතේ ඇඟිලි තුඩු එකට ලං කරලා තියාගෙන දැන් ඔයාලා හිතන්න අර ළමයෙක් නදනවා වගේ මේක ළමයාගේ හිස කියලා හිතාගත්තොත් එහෙම සයිඩ් එකට තල්ලු කරලා අපස්සට ගෙන්න. ගොඩක් වෙලාවට ස්ට්‍රෙචින් අඩුවේ නම් මේ කකුල මේ විදිහටම ගන්න අපහසු වෙයි. එතෙන්දී අපි කරන්න ඕනේ අපේ අල්ල තියනවානේ යටිපතුලට නිදහස් කරා, දන හිසට නිදහස් කරා, හෙමින් මේ කකුල සයිඩ් එකට තල්ලු කරා. ඒ ඔප්ෂන් දෙකෙන් අර තමන්ගේ ස්ට්‍රෙචින් ලෙවල් එක අනුව පොසිෂන් එක තෝරගන්න. ඒ තෝරගෙන අපි යමු අභ්‍යාසයට. අපි යමු 10 count 1 2 3 4 5 6 7 8 9 10. ඊට පස්සේ හෙමින් අපි මේ කකුල අල්ලගත්තා. අත් දෙකෙන්ම සපෝට් කරගෙන හරවගත්ත අපේ දකුණු පැත්තට. දකුණු අතේ වැලමිට තමයි අපි යටිපතුලට හිර කරගත්තේ. වම් අතට වම් දන හිසට පහලින් ගත්තා. කලින් වගේම අපි සයිඩ් එකට තල්ලු කරා. අපි යමු 10 count 1 2 3 4 5 6 7 8 9